මම තුෂාරා තන්තිරගේ වෛද්‍ය පර්යේෂණායතනයේ පරපෝෂිතවේදී අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ. වඳුරු පටිපණුවා ගැන විස්තර පොඩ්ඩක් කියන්න කියලා කියපු අයට තමයි මම දන්න කරුණු ස්වල්පය කියන්න තීරණය කළේ. වඳුරු පටිපණුවා කියන්නේ පරපෝෂිතෝ කියන්නේ ඇඟ ඇතුලේ හරි ඇඟෙන් එළිය හරි අපේ සිරුරට හානි කරන සත්ව විශේෂ. පටිපණුවා පටි ආකාරයි. පණු බෙහෙත් බොන වර්ම්ස්ලා ඔයගොල්ලෝ දැකලා ඇති ළමයින්ගෙන් පිට වෙනවා. ඒ පණුවා වගේ නෙමෙයි පටි ආකාරයට සිටින නිසා තමයි අපි පටිපණුවා කියලා කියන්නේ. වඳුරු පටිපණුවා ඉන්නේ වඳුරන්ගේ. වඳුරන්ගේ මල පහත් එක්ක එයාගේ බිත්තරය පිට වෙනවා. ඒ පිට වෙන බිත්තරය පස්සට වැටෙනවා. පස්සේ ඉන්නවා මයිටෙක්. මයිටා කියන්නේ පොඩි කුරුමිනියෙක් වගේ සතෙක්. අන්වීක්ෂීයයි. ඒ මයිටා අර බිත්තරය ගිල දමනවා. එයාගේ බඩට ඒ මයිටගේ බඩට ඒ බිත්තරේ ගියාට පස්සේ බිත්තරේ ඊළඟ අවස්ථාවට ඒක වර්ධනය වෙනවා. සිස්ටිසෝකෝයිඩ් කියන අවස්ථාවට මයිටගේ ඇඟේදී වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙච්ච අවස්ථාව තියෙන මයිටෙක් අපට අහම්බෙන් කැවුනොත් ඒ කියන්නේ අපි හිතමු මේ මයිට තැවරිලා ඉන්නවා පොඩි පළතුරක. ඒ කියන්නේ peer ගෙඩියක අඹ ගෙඩියක වගේ තැවරිලා තියෙනවා. අපි ওই අඹ ගෙඩිය හොදන්න නැතුව කනවා. එතකොට කෙලින්ම මයිට අපේ ඇඟට රිලීස් වුණාට පස්සේ මයිට විනාශ වෙලා යනවා. ඇතුලේ තියෙන බිත්තරය අර සිස්ටිසර්කොයිඩ් එක ඉතුරු වෙලා අපේ ආහාර මාර්ගයේ ඔය කියන පණුවා හැදෙන්න පුළුවන්. විශේෂත්වයේ තියෙන්නේ මෙතනදී රෝග ලක්ෂණ ඉතාමත්ම අඩුයි. අපිට වෙන වෙලාවකද නම් ගොඩක් ඩයරියා, මේ කියන්නේ බඩ යනවා, ඒ වගේ බඩ රිදෙනවා, ඒ වගේ දේවල් වෙනවනේ. සමහර අවස්ථා තියෙනවා කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නෙත් නැති. සමහර වෙලාවට අපි දකිනවා ඔය පටිපණුවන්ගේ කොටස්, ඒ කියන්නේ චූටි 4 කෑලි කොමඩ් එකේ තියෙන්න පුළුවන්. ඒ 4 කෑලි මුලින්ම මූව් වෙනවා, චලනය වෙනවා. යාන්තම් චලනය වෙනවා. ඒ කියන්නේ දිගෑරෙනවා, හැකිලෙනවා. ඒ හැකිලීමෙන් දිගෑරීමෙන්ම දැනගන්න පුළුවන් එතන යම්කිසි ජීවයක් තියෙන සත්වයක් තමයි පාස් වෙලා තියෙන්නේ කියලා. රෝගියාගෙන් පිටවෙන පරිණත පණු කොටස තමයි පණුවාගේ බිත්තර දරන්නේ. ඒ කියන්නේ මේ පොඩි කොටස ඇතුලේ බිත්තර රාශියක් තියෙනවා. මේක බිත්තරයකින් තවත් දිග පණුවෙක් බිහි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ අවස්ථාවේදී මේ ග්‍රැවිටි සිග්මන්ට් යන අවස්ථාවේදී පරිස්සම් වෙන්න ඕනේ. මේක යොමු කරන්න ඕනේ පැරසිටොලොජි රෙෆරන්ස් ලැබ් එකකට, පරපෝෂිත වේදී අංශයේ රසායනාගාරයකට. රසායනාගාරයට පරපෝෂිත කොටස්, ඒ කියන්නේ ග්‍රැවිටි සිග්මන්ට් ලැබුණට පස්සේ අදාළ පණුවා කවුද කියලා නිර්ණය කරනවා. ඒකට අපේ පරපෝෂිත විශේෂඥ වෛද්‍යවරිය අන්තිම නිගමනය ලබා දෙනවා. විශේෂඥ වෛද්‍යවරිය විසින් ඖෂධ නියම කරනවා. විවිධ පටිපණුවන්ට විවිධාකාර බෙහෙත් දෙන්නේ. අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඒ වගේ විශේෂඥ වෛද්‍යවරියක් මුණ ගැහෙන්න. ඊළඟ දවසේ කියන්නේ මේ ඖෂධ ලබා ගත්තයින් පස්සේ දෙවෙනි දවසේ ඒ අයට උපදෙස් දෙනවා පැය 24ක කාලය ඇතුළත රෝගියාගෙන් නිකුත් වෙන මලපහ එකතු කරගෙන එන්න කියලා. ඒ මලපහ පරීක්ෂා ඒවා ක්ලියර් කරලා තමයි අපි ඒ දිග පණුවා, ඒ කියන්නේ වැඩිහිටි පණුවා හොයාගන්නේ. අපි අනවරත බයක් ඇති කරගත යුතු නැහැ. අපේ ලංකාවේ විශේෂඥ පරපෝෂිත වේදී වෛද්‍යවරියන් ඉන්නවා. ඒගොල්ලන් කුමන හෝ ප්‍රශ්නයක් අපිට තියෙනවා නම් අපිට ඒගොල්ලන්ව මුණ ගැහෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපදේශ ගන්න. මේ වගේ දෙයකදී වෛද්‍යතුමන් හැමතිස්සෙම කියන්නේ අත හොදලා කෑම අනුභව කරන්න. අපේ නියපොතු උනත් දිගට තිබුණොත් අපි පැලයක් හරි වවන්න ගියොත් ඒ නියපොතු අස්සට මයිට ගෑවුනොත් තච්චුනොත් අපි අත හොදන්න නැතුව කෑවොත් එහෙම එන්න පුළුවන්. මයිට තැවරිච්ච පළතුරු කීර වගේ දේවල් වලින් අපට එන්න පුළුවන්. මේ වගේ පණු රෝග වලින් අපි පරිස්සම් වෙන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක ඔයාලට දැම්මේ. මම හිතනවා ඔයාලට තරමක් දුරට හරි යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ස්තුතියි.